මම ඔබ ගැන උන්ට කිව්වා. ඔවුන් ඔබ නිවසට වැද්දගත්ත පමණක් නෙවෙයි හදවතටත් වැද්දගත්තා. ඉතින් අවුරුදු 10 ගාණක් ජීවත් වුණත් ඔයිට වඩා බුද්ධිමත් තීරණයක් මට ගන්න ලැබෙන එකක් නෑ. ඉතින් ඔය කියන කතාවේ හැටියට කවුද මගේ ඇත්ත තාත්තා? මමත් දන්නේ නෑ. ඒ කියන්නේ ඔබ මගේ දෙමව්පියෝ ගැන හොඳට දන්නවා. ඇයි මට කතා නොකළේ? ඇයි ඔබ දැකලා නොතිබුණේ? දුරස් වෙලා ඉඳන් හොයා බැලුවේ. ලං වෙලා හිටියොත් මගේ මාර්ගෙන් ඔයාව හොයාගනීවි කියලා ඩාකන් රාල්. ඒ නිසායි මම පුළුවන් තරම් ඈත් වෙලා හිටියේ ඔයාගෙන්. ඒක කරන්න විමර්ශිකාව ඕන තරම් ඉන්නවනේ. විමර්ශිකා? සත්‍ය සෙවීමට කැපවී සිටින පුරාණ කාන්තා නිකායක්. සමහර සත්‍ය වසන් කරන්න කොච්චර උත්සාහ දරුවත් සත්‍ය ගවේෂකයෙක් පැමිණියොත් තමන්ගේ ජීවිත පූජාවෙන් ඔහු ආරක්ෂා කරනවා. මගේ නම කේලන්. ඔයාට තර්ජනය කිරීම ගැන සමා වෙන්න. ඔයා මගේ ජීවිතේ බේරුවා. මම මෙහි ආවේ ඔබට මේක දෙන්න. පොතක්? නිකම්ම පොතක් නෙවෙයි. සත්‍ය ගවේෂක උපදෙස් සංග්‍රහය. ඒක ලියලා තියෙන බොහෝ කාලකට පෙර. අවුරුදු 10 ගණනක් ඒක රැකුනේ අයිඩින් ඩ්‍රිල් වල. ඒත් මාසෙකට කලින් ඩාකන් රාල්ගේ හමුදා අපේ බාධක මැඩගෙන ඒක හොරකම් කරන්න ආවා. ඒ මොකද? බලය පිළිබඳ රහස් ඒ පොතේ අඩංගු නිසාවෙන්. ඩාකන් රාල්ට ඒ පොත ලැබුණොත් ලෝකෙම පාලනය කරන්න ඒ රහස් යොදා ගනි. එතකොට අපි ඔක්කොම ඔහුගේ වහල්ලු වෙනවා. රාල් පරද්දන්න ගවේෂකයා මේ පොත යොදා ගනීවි කියලා අනාවැකී තියෙනවා. ඒක කියවන්න. ඔය කියන සත්‍ය ගවේෂකයා මේ භාෂාව දන්නා වුණාට මම නම් දන්නේ නැහැ. කියවන්න. සත්‍ය ගවේෂක උපදෙස් සංග්‍රහයේ ඇති වචන තහවුරු කළ හැක්කේ විමර්ශිකාවන්ටම පමණයි. ඒත් ඔබ තමයි සැබෑ සත්‍ය ගවේෂක. හොඳ ආයුධයක් නේ. මට දැක් තියෙනවා හොඳයි. කොහෙන්ද ගත්තේ? දකුණේ වෙලෙන්ටියෝගෙන්. ඇයි මොකෝ? රිචඩ්ගේ මන්සලකුණ මෙතනින් ඉවරයි. එමු ඉන්නේ කොහමද? තව ඉස්සරහට ගිහින් බලමු. අසිපතයට දීලා නම් කරන්න. මොන අසිපතද? ඒ තමයි සත්‍යයේ අසිපත. වෙන කෙනෙකුට නම් වානේ කබෙල්ලක්. ඒත් සත්‍ය ගවේෂකයාට දුෂ්ටකමට එරෙහිව සටන් කරන්න බලය ලැබෙනවා. ඒ වගේම මේකෙන් ඔබ ඩාකන් රාල් මරනවා. මට කවවත් මරන්න බෑ. මං ඔය දෙන්නගෙනම දන්නෙත් නෑ. මේක එක විදිහක ප්‍රෝඩාවක්. මම සත්‍ය ගවේෂකයෙක් නෙවෙයි. මට පොතක්වත් කඩුවක්වත් එපා. සංසුන් වෙන පුතා. මං ඔයාගේ පුතා නෙවෙයි. මගේ තාත්තා එයා ජෝර්ජ් සයිෆර්. මේව ඇත්තනම් එයා මට කියනවනේ. දැන් මට යන්න ඉඩ දෙනවා. රිචඩ් ඉන්න. එයාට යන්න දෙන්න. ඇයි? සත්‍ය එයාම සොයා ගන්නකම්. ඒ වෙනකන් නම පවරන්න බෑ.